කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙට එන්නට අවසර ඉල්ලන්නේ. පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ. පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ. පළමුව මංසල කවුද සිටින්නේ? නාගදෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. දෙවනුව මංසල කවුද සිටින්නේ? සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. දෙවනුව මංසල කවුද සිටින්නේ? දැඩි මුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. සිව්වනු මංසල කවුද සිටින්නේ? විෂ්ණු දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. පස්වන මංසල කවුද සිටින්නේ? කඳ කුමරුන් සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. සයවන මංසල කවුද සිටින්නේ? ගම්භාර දෙවි සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. සත්වන මංසල කවුද සිටින්නේ? සත්පත්තිනි දෙව් සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. පුදාමේ රඟ සරසන මල් මාලා සදා සුවඳ කිරි කැවිලිද දාලා. නදාවට බබලන රැස් මාලා සදා දිනිදු ලෙස තෙද බල පාලා. පරසිදු පත්තිනි හට
කළ පිරිපා කරමින් දින දෙන පිරිපත් දුරපා හැරගල් මුල් වැහි හිරු රැස් දුරපා අරමුණු කළ බිම නමදින් තෙදපා සුන්බස් කිසිවක් ලං නොම වෙන්ටයි වස්දොස් සියලුම පහකර දෙන්ටයි තුන්දොස් රෝබිය මග හැර දෙන්ටයි තිස්තුන් කෝටිය දෙව්පින් ගන්ටයි ගිනිකන්දෙන් ගිනිදැල්ලෙන් ඉපදුන දේවී නයි කඳුලෙන් විදුලි වලා ඉපදුණු දේවී දෙමට මලෙන් සලු පටකින් බිහිවුණු දේවී මල් යහනට වඩින් ඉතින් පාත්තිනි දේවී දිය බොබොලෙන් සමාකිනි දකින් උපන්නා කදුරු පොත්තකින් පුන් කල සකින් උපන්නා සිනාරැල්ලකින් නුගපත තුලෙන් උපන්නා අන්න බලන් මල් යහනට පතිනි වඩින්නා